Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම්මගේ යාළුවගේ ගෙදර ගිහින් අම්මයි මමයි යාළුවයි එයාගේ නංගි අපි කට්ටියත් එක්ක යනවා ලස්සන තැනක් බලන්න. ඉතින් ඔයාලවත් එතෙන්ට එක් කරගෙන යන්නම්. අපි මේ යන තැන ඔයාලා TikTok එකේ හැම ගොඩක් දැකලා ඇති. ඉතින් බලාගෙන ඉන්නකෝ ඔයාලා මෙතන දැකලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඉතින් තාම ඔයාලට කිව්වේ නෑනේ මෙතන මොකක්ද කියලා. බලපිටිය ඔරුවැල්ල බීච් එක කියන්නේ මෙන්න මෙතනට. හැබැයි ඉතින් එදා අපි ගිය දවසේ මුහුදේ වතුර ටිකක් වැඩි. ඒ නිසා අපිට මෙතන මේ ගල් දෙක අතර මැදින් යන්න තරම් පුළුවන් කමක් තිබුණේ නැහැ වතුර ගොඩක් වැඩි නිසා. ඔයාලට පේනවනේ. මුහුදේ වතුර අඩු කාලයක් වුණා නම් මේ ගල් දෙක අතරින් අර ඈත පේන චූටි චූටි ගල් තියෙන තැන් වලට උනත් යන්න පුළුවන්. ෆොටෝ ෂූට් වලට පවා මෙතන මං හිතන්නේ ගොඩක් අය ෆොටෝ ෂූට් එහෙම කරලා තිනවා. හරි ලස්සනයි. අපිට ඊට පස්සේ බලපිටිය ටවුන් එකට එන්න ඕන නිසා අපි මුහුද වෙරළ දිගේම ඇවිදගෙන ආවා. මොකද අපි ආයෙම යනවා අහුන්ගල්ලේ බීච් එකට. ඉතින් ඒ නිසා අපි ඒ එන ගමන තියුණු ලස්සන තැනුත් මම වීඩියෝ කරගෙන ආවා. ඉතින් අපි ආයෙම අහුන්ගල්ලට ගිහිල්ලා හම්බ වෙමු. මම ඔයාලට කලින් කිව්වනේ ෆොටෝ ෂූට් එකක් කරන්න එහෙම හරි ලස්සනයි කියලා මෙතන. මම හිතන්නේ මේ වීඩියෝ එක දකිද්දී ඔයාලට පේනවා ඇති පුදුම ලස්සනක් තියෙන්නේ. ලංකාවේ කියලා හිතන්න බැරි තරමටම හරිම ලස්සනයි. ඉතින් බලාගෙන ඉන්න.
අපි ඊළඟට අහුන්ගල ටවුන් එකට ඇවිල්ලා කාගිල්ස් එකට ආව බොන්න මොනවා හරි ගන්න ඕනේ කියලා හිතලා. මොකද ඒවත් අරගෙන අපි මේ ගත්ත දේවල් තමයි මේ තියෙන්නේ. ඒවත් අරගෙන අපි අහුන්ගල්ලේ බීච් එක බලන්න යනවා. මොකද මගේ යාළුවා කිව්වා එතන හරි ලස්සනයි. එතන බලන්න යමුයි කියලා. මේක මෙහෙම රෙකමන්ඩ් නේ බං. මා යාළුවයි මේ hina වෙන්නේ මේකේ ටොනික් වෝටර් එක අරගත්ත අපි දැන් ටෙස්ට් කරලා බලන්න ඕනේ කියලා මෙලෝකේ රහක් නැහැ. ඉතින් ඒක අපි දැන් hina වෙවි ආවේ. අපේ අම්මා කිව්වා ගන්න එපා ඕක වෙන එකක් ගන්න කියලා. ඒත් ඇහුවේ නැහැ. ඉතින් අපිට යන ගමන් මෙන්න මේ පූස් යාළුවත් හම්බුණා. අපි යාටත් මේ කේකේව කියලා ඊට පස්සේ මොකද ටික දුරක් යන්න තිබුණා සාමාන්‍යයෙන් කිලෝමීටර් 3ක වගේ දුරක් පයින් යන්න තිබුණා. ඉතින් අපි හිමින් ඒ ටික දුර ගියා. මම ඉතින් ඒ යන ගමන් තියෙන මල් ගස් සත්තු ඒ ඔක්කොම වීඩියෝ කර තමයි ඉතින් ගියේ. අර තුන්දෙනා මාව දාලා ඉක්මනට යනවා. ඔන්න ඉතින් මේ තියෙන්නේ මගේ යාළුවගේ ගමේ බීච් එක. ඉතින් අපි ඉතින් අර එක ගම් වලට එක ඒවා කියනවනේ. එයා අහුන්ගල්ලේ ගහම අපි කියනවා ආපෝ එහෙම මොනවාද අනේ මෙහෙම ඉතින් විහිළු කරනවා. ඒ වුණාට ඇත්තටම මේ බීච් එක හරිම ලස්සනයි. මං හිතන්නේ ඔයාලට පේනවා ඇති හොඳ සන්සෙට් එකක් තියෙනවා. අපි හොඳ වෙලාවක ගියේ ඇත්තටම. ඉතින් මේ අපි ඊට පස්සේ මේ මෙතන තියෙන පොඩි හොටෙල් එකක්. ඒ හොටෙල් එකට ගියා. ඉතින් බලාගෙන ඉන්න අද අපි යාළුවගේ ගෙදර ඉන්නවා. හෙට තමයි අපි යන්නේ. ඉතින් දිග vlog එකක් මේක බලාගෙන ඉන්න. ඊට පස්සේ මේ හොටෙල් එකේ පහළ චූටි පූල් එකක් වගේ එක නාන්න නම් බෑ මාළු ඉන්නේ. මේ පූල් එකක් වගේ එකක් තිබුණා. ඉතින් අපි එතෙන්ටත් ගියා. එතනම තියෙනවා මෙන්න මෙතන මේ ගල උඩින් පොඩි පඩි පෙලක් වගේ හදලා view point එකක්. ඊට පස්සේ අපි එතෙන්ටත් ගිහින් බැලුවා. එතෙන්ට ගියාම බීච් එක එතකොට මේ හොටෙල් එක ඒ ටිකම මෙන්න මේ විදියට ලස්සනට පේනවා. ගොඩාක් හුළඟ. ඒකයි මේ වීඩියෝ එක අල්ලන්න හරි අමාරුයි හුළඟ වැඩි නිසා. ඉතින් අපි මෙතෙන්ට වෙලා පොඩ්ඩක් බලාගෙන ඉඳලා ඊට පස්සේ යාළුවගේ ගෙදරට යන්න ගියා. ඔය දෙන්නේ පා. ඔහෙන් මෙයන්නේ. අතන කට්ටියක් ඉන්නේ එතනින් බෑලා. මෙතන බං අවංකෙම මෙතන ලස්සනයි. ඔන්න දැක්කටේද යාළුවා මගෙන් අහනවා දැන් කියහල්ලු එතනද ලස්සන මෙතනද ලස්සන කියලා. එතනද කියලා ඇහුවේ ඔරුවැල්ල නැත්නම් අහුන්ගල්ලද කියලා. දැන් මම නොකියුවනම් අහුන්ගල්ල කැතයි කියලා මට මෙතන ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මේ ඇත්තටම අහුන්ගල්ල ලස්සනයි ඔරුවැල්ලට වඩා. ඉතින් එක එක්කෙනා දකින්න විදිහ අනුව තමයි මම හිතන්නේ දැන් ඔයාලා බීච් දෙකම දැක්කනේ. අහුන්ගල්ලත් දැක්ක ඔරුවැල්ලත් දැක්කා. ඉතින් ඔයාලටත් හිතනවා ඇතිනේ ලස්සන කොතනද කියලා. ඉතින් පුළුවන් වෙලාවක ගිහිල්ලා බලන්න. ඇත්තටම මේ පරිසරය හරිම ලස්සනයි. ඉතින් නැත්තම් මේ ටික මම කිව්වේ නැත්තම් ආයේ මගේ යාළුවෝ මාව මේ වගේ තැනකට එක්කන් යන්නේ නැහැ. ගෙදර ටවුන් එකේමයි කියන යාළුවගේ ගෙදරට බස් එකක් එනකන් බලාගෙන අපේ අම්මා වාඩි වෙලා ඉන්නේ අන්තිමට. හරි අපි ඉක්මනට යාළුවගේ ගෙදරට ගියා කොහොම හරි. අපේ ගෙදර යනකොටම අපිට ජම්බෝ වගේක් හම්බුණා. ඊට පස්සේ අපි ඒකත් හදාගෙන ටීවී එකත් බල එදා දවසේ විස්තරත් කතා කර යාළුවගේ අම්මා රැට කෑම හදනකම් අපි දෙන්නත් එක්ක ඉතින් ගොඩ කාලයක දේවල් කතා කර හිටියා. ඊට පස්සේ අපි
යාළුවගේ අම්මා හදලා දුන්නු රසම රස කෑම එකක් කාලා නිදාගන්න යනවා. ආයෙත් අපි හෙට උදේට හම්බ වෙමු. ඊළඟට අපි හැමෝම උදේම නැගිටලා යාළුවගේ ගෙදර අයයි අම්මයි මමයි අපි ඔක්කොම හික්කඩුව සීනිගම දේවාලට යන්න පිටත් වුණා. ඉතින් දැන් මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ යන අතරමඟ මුහුද හරිම ලස්සන නිසා මම ඒ වගේ වීඩියෝස් වගේ ගත්තා. ඒකත් මේකට ඇඩ් කරන්නම්. අපි සීනිගම දේවාලට ආවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලා සීනිගම ඇවිල්ලා තියෙනවද? ඇවිල්ලා තියෙනවා නම් මට මැසේජ් එකක් දාගෙන යන්න. ඉතින් අපේ ගෙදර ඉඳන් බැලුවමත් යාළුවගේ ගෙදර ඉඳන් බැලුවමත් අපිට සීනිගමට සාමාන්‍ය එක සමාන දුරක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි නෙළුම් ඕලු මල් ගත්ත පූජා කරන්න. ඉතින් මේ සීනිගම මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන මේ රාහුල මාතාවගේ ප්‍රතිමාවක් එහෙම තියෙනවා. ඒක මම හිතන්නේ මේ ගාල්ලේ වෙන කොහෙවත් මම දැකලා නෑ දැනට. ඉතින් මේ යසෝදරා දේවියගේ. ඉතින් මේ අපි එතනත් මල් තියලා පූජා කරා. ඊට පස්සේ පහන් පත්තු කරලා ඔය ඉන්නේ මගේ යාළුවා පේනවනේ. පහන් පත්තු කරලා බුදුන් වැඳලා ඒ පූජාවල් කරලා ඊට පස්සේ අපි යාළුවන්ටත් බයි කියලා එන්න පිටත් වුණා. ඉතින් අපි ආයෙම අලුත් vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි. ඒ වගේම ඔයා channel එක තාම subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරගෙන යන්න.